ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙවර ලෝක ටෙස්ට් ශූරතාවලිය අවසන් මහා තරගය ඇතුළුව එක් ස්ථාන සඳහා පිරිනමනු ලබන ත්‍යාග මුදල් ප්‍රමාණයන් ඊයේ දිනයේදී ප්‍රකාශයට පත් කර තිබෙනවා. Tries fast. මෙහෙන් දැම්මා එහෙන් ගත්තා. දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අතර ලෝඩ්ස්හි පැවැත්වෙන අවසන් මහා තරගයට මාසයකටත් අඩු කාලයක් ඉතිරිව තිබියදී මෙම ත්‍යාග මුදල් එළිදැක්වීම විශේෂත්වයක්. ඒ අනුව මෙවර අවසන් මහා තරගය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 5.76ක් හෙවත් මෙරට මුදලින් රුපියල් කෝටි 172ක් වෙන් කර තිබෙනවා. එය පෙර අදියර දෙකට වඩා දෙගුණයකටත් වඩා වැඩි මුදලක්. මෙහිදී ශූරයන් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 3.6ක් වෙන් කර ඇති අතර එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 108ක අගයක් වනවා. එමෙන්ම අනුශූරයන් සඳහාද ඇමරිකානු ඩොලර් මිලියන 2.16ක් වෙන් කර ඇති අතර මීට අමතරව ප්‍රසාද ලකුණු සටහනේ එක් ස්ථාන අනුව මෙවරද ත්‍යාග මුදල් ලබා දෙන අතර එයද පසුගිය අදියර දෙකට සාපේක්ෂව ඉහළ අගයක් වාර්තා කර තිබෙනවා. ඒ අනුව මෙවර තරගයේදී 6 වන ස්ථාන හිමි කරගත් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් 8,40,000ක මුදලක් හිමිවන අතර එය ශ්‍රී ලංකා රුපියල් කෝටි 25කට වැඩි අගයක් වනවා. මෙවර තරගයේ තෙවන ස්ථාන හිමි කරගත් ඉන්දියාවට ඇමරිකානු ඩොලර් මිලියන 1.44ක්ද හතරවන ස්ථාන හිමි කරගත් නවසීලන්තයට ඇමරිකානු ඩොලර් මිලියන 1.2ක්ද පස්වන ස්ථාන හිමි කරගත් එංගලන්තයට ඇමරිකානු ඩොලර් 9,60,000ක් හිමිව තිබෙනවා. ඊට අමතරව හත්වන ස්ථාන හිමි කරගත් බංග්ලාදේශයට ඇමරිකානු ඩොලර් 7,20,000ක්ද අටවන ස්ථාන හිමි කරගත් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට ඇමරිකානු ඩොලර් 6 ලක්ෂයක් හා නවවන ස්ථාන හිමි කරගත් පාකිස්තානයට ඇමරිකානු ඩොලර් 4,80,000ක් ලෙසින් මුදල් ත්‍යාග හිමිවන බවයි වාර්තා වන්නේ.